Hello everyone, welcome back to my YouTube channel. මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න හදන්නේ AI tool එකක් පාවිච්චි කරලා කොහොමද ලේසියෙන්ම පින්තූරයක් හදාගන්නේ කියලා. ඉතින් අපිට පාඩමකට හෝ අපේ අනිකුත් ඕනෑම අවශ්‍යතාවයකට පින්තූරයක් සොයාගන්න අපහසු වෙන අවස්ථාවලදී අපිට පුළුවන් ලේසියෙන්ම AI tool එකක් පාවිච්චි කරලා අපිට අවශ්‍ය ආකාරයේ පින්තූරයක් සකස් කරගන්න. ඉතින් එතනදී ඔයාලට කරන්න තියෙන්නේ පින්තූරය සකසා ගැනීමට අවශ්‍ය විස්තරාත්මක උපදෙසක් මේ AI tool එකකට ලබා දෙන්න ඕනේ. ඉතින් මේ උපදෙස් ලියන එකත් අපිට AI tool එකක් භාවිත කරනම කරන්න පුළුවන්. ඉතින් මේ වැඩේට මම ChatGPT සහ Gemini කියන AI tool දෙක භාවිතා කරනවා. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ ChatGPT app එකට හරි Google search කරලා ChatGPT website එකට ගිහිල්ලා හරි මුලින්ම ඔයාට අවශ්‍ය කාරණාව කියන්න ඕනේ. මෙතනදී අපි පින්තූරයක් සකසා ගැනීමට අවශ්‍ය prompt එක ලබා ගැනීමට තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඔයා මේ විදිහට ChatGPT එකට ගිහිල්ලා ඔයා ටයිප් කරන්න ඕනේ සරලවම උපදෙසක් පින්තූරයක් සකසා ගැනීමට අවශ්‍ය prompt එක generate කරලා දෙන්න කියලා. ඉතින් ඔයාට මෙන්න මේ විදිහට ඔයාට සරල ඉංග්‍රීසි භාවිතා කරලා මේ වෙලාවේ මේක ටයිප් කරගන්න පුළුවන්. ලොකුවට grammar ගැන worry වෙන්න ඕනේ නෑ. මොකද දාලා අදහස තිබුණා නම් එයාට අපි කියන දේ තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මේ වෙලාවේදී ටයිප් කරපු එක ඔයාලට මෙන්න මෙතන screen එකේ බලා ගන්න පුළුවන්. මෙතනදී මම සරලවම කියලා තියෙන්නේ AI tool එකක් භාවිත කරලා පින්තූරයක් සකස ගන්න අවශ්‍ය prompt එක ලබා දෙන්න කියලා. එතනදී මම Pixar style එකේ image එකක් ඕනි කියලා mention කරලා තියෙනවා. ඒ වගේම මට අවශ්‍ය පින්තූරය මොකක්ද කියලාත් මෙතනදී මම සඳහන් කරලා තියෙනවා. මෙතන නම් මට ඕනි කියලා මම කියන්නේ ඍතුවියේ පින්තූරයක්. ඉතින් මෙතනදී ඔයාලට මේ ස්ටයිල් එක තෝරගන්න ඔයාලට අවශ්‍ය නම් ස්ටයිල් එකක් මෙන්ෂන් කරන්න පුළුවන්. ස්ටයිල්ස් ගැන කිව්වොත් මම මෙතනදී Pixar style කියන එක පාවිච්චි කරලා තිනවා. ඒ වගේම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ස්ටයිල්ස් ටිකක් මම මෙතනින් පෙන්නනවා. ඉතින් මෙතන කාටුන් එකක් වගේ නම් ඔයාට comic style කියන එක දෙන්න පුළුවන්. ඇත්ත පෙනුමට වගේ තියෙන එකක් අරගන්න ඕන නම් ඔයාට කියන්නේ realistic වගේ පින්තූරයක් නම් ඕනේ. ඔයාට realistic නැත්තම් semi realistic style එකක් දෙන්න පුළුවන්. ඒ වගේම stories වගේ සකස් කරන්න නම් යන්නේ ඔයාට පුළුවන් illustration style කියන එක පාවිච්චි කරන්න. ඒ වගේම trendy style එක දුන්නොත් ඔයාලට මේ දවස්වල trend වෙලා තියෙන style එකක image එකක් හදලා දෙනවා. ඉතින් animation type එකේ පින්තූරයක් නම් ඕනේ ඔයාට 3D animated studio style කියන එක දුන්නාම ඔයාට animation style එකේ පින්තූරයක් හදා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ ඔයාට ChatGPT එක මගින් prompt එකක් ලබා දෙනවා. ඔයා ඉල්ලුව ආකාරයේ පින්තූරයක් සකස් කරගන්න. ඉතින් දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ prompt එක copy කරගන්න ඕනේ. කොපි කරගන්නවට මෙතන කොපි ඔප්ෂන් එකකුත් තියෙනවා. නැත්නම් ඔයාට රයිට් ක්ලික් කරලා කොපි කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයා යන්න ඕනේ වෙබ් බ්‍රවුසර් එකක් භාවිත කරලා Gemini කියන AI tool එකට. ඔයාට ChatGPT එකනොත් පින්තූරයක් හදාගන්න පුළුවන්. නමුත් ඊට වඩා ගොඩක් සාර්ථකයි ඔයා මේ වෙලාවේ Gemini නැත්නම් Google AI Studio වගේ AI tool එකක් පාවිච්චි කරනවා නම් මේ වෙලාවේ මම Gemini පාවිච්චි කරලා මේ පින්තූරය හදන විදිය ඔයාලට පෙන්වන්න. ඉතින් ඔයා Google එකට ගිහිල්ලා Gemini කියලා සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාට මේ හම්බ වෙන පළවෙනි ලින්ක් එක ක්ලික් කරාට පස්සේ ඔයාට Gemini app එක ඕපන් වෙලා පේනවා. ඉතින් මෙතනදී ඔයා කරන්න ඕනේ කොපි කරගෙන ආව prompt එක මෙතනදී paste කරන්න තියෙන. ඉතින් ඊට කලින් ඔයාට මෙතනදිත් ඔයාට live chat කරන්න වගේම විවිධ පහසුකම් තියෙනවා. නමුත් අපි පින්තූරයක් හදන නිසා මෙන්න මේ create image කියන එක අපි select කරලා ඉදිරියට ගියොත් එයා අපිට ලේසියෙන්ම පින්තූරය හදලා දෙනවා. ඉතින් ඔයා දැන් කරන්න ඕනේ අර කලින් copy කරගෙන ආපු prompt එක මෙන්න මෙතන paste කරන්න ඕනේ. ඊට පස්සේ මේ ඊහිස මත ක්ලික් කරාට පස්සේ ඔයාට image එක generate වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාගේ internet connection එක මත යම් වෙලාවක් මේකට ගත වෙයි. තප්පර 2-3ක් ඇතුළත නැත්නම් image එක generate වෙනවා. ඉතින් ඔයාලට මේ වෙලාවේ බලා ගන්න පුළුවන් මම කිව්ව උපදේශයට අනුව ලස්සන image එකක් generate කරලා දුන්නා. ඉතින් ඔයාලටත් මේ විදිහට ඔයාලගේ පාඩම් develop කරනකොට අවශ්‍ය පින්තූර ගොඩක් ලේසියෙන් මේ ආකාරයට හදාගන්න පුළුවන්. මේ විදිහට පින්තූරය load වුණාට පස්සේ ඊතලයේ මත ක්ලික් කරාට පස්සේ ඔයාට පුළුවන් මේ image එක download කරගන්න. ඉතින් එතකොට ඒක ඔයාගේ ගැලරියට add වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු පාඩම් සටහනක් මේ විදිහට AI tool එකක් භාවිත කරලා සකස් කරගන්නේ කොහොමද කියලා.